ගමට හදින් හදට සිත්මල් බුබුදන සතිමන්ස ඓතිහාසික ගලපාත රජමහා විහාරය දකුණුලක මුවදොර බෙන්තොට නිස්කලංක භූමියක පිහිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවදන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ සිටින්නා වූ රමණීය පුණ්‍ය භූමියක්. පෞරාණික දාගැබ් වහන්සේ විහාර බිතුසිතුවම් සෙල්ලිපි මනෝරම්‍ය කැටයම් සහිත ශෛලමය උළුවස්ස ශෛලමය ජලපෙරණය ඇතුළු ආගමික සංස්කෘතික පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන පුණ්‍ය භූමියක්. සතිමත් බව නැතහොත් සිහිය සිත් තුළ ජනිත කරගෙන වන්දනාමාන කළ යුතුම පින්බිමක්. එවන් පින්බිමක සිට සතිමත් දයක් උදෙසා ගෙනෙන සත්ප්‍රයාමය සතිමන්සල දේශකයන්න් වහන්සේ ඓතිහාසික ගලපාත ගලතුරුමුල විහාර මූලායතනාධිපති විශ්‍රාමලත් කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද සීගිරියේ අනෝම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උක්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ ධම්මපදයේදී උත්සාහ සම්පත්තියත් සති සම්පත්තියත් පිළිබඳව සඳහන් කරන ගාථාවක අර්ධ පාඨයක් මා විසින් සඳහන් කරන්නට යෙදුණි. ඓතිහාසික බෙන්තොට ගලපාත රාජමහා විහාරස්ථානයේ සිට අද මෙවන් කෙටි අනුශාසනාවක් සිදු කිරීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඊට සම්බන්ධ වෙනවා. ඓතිහාසික බෙන්තොට ගලපාත රාජමහා විහාරස්ථානය දේවානම්පියතිස්ස රජ දවස දක්වා දිව යන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සිද්ධාස්ථානයක්. එදා රාජරාජ මහා මාත්‍යාදීන්ගෙන් පිදුම් ලැබූ මේ ශ්‍රේෂ්ඨ සිද්ධාස්ථානය ඉතාමත්ම ප්‍රබල අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වන්නේ දුටුගැමුණු රජ දවස සද්ධාතිස්ස රජතුමාගේ අනුග්‍රහය යටතේ. දුටුගැමුණු රජතුමාගේ සමයේදී අපට ලැබෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවදන්ත ධාතුන් වහන්සේ මේ චෛත්‍ය තුල තැන්පත් කරනවා. ඒ තැන්පත් කිරීම සිදු වෙන්නේ අනුරාධපුර යුගයෙන් පටන් අරගෙන පොළොන්නරු යුගය දඹදිව රාජධානී සමයේ දෙවෙනි පඬිත පරාක්‍රමබාහු මහරජතුමා තමයි යුග දෙකක්ම විවෘතව තිබිච්ච දළදා වහන්සේ මේ මා වැඩ සිටින මේ අභියස වැඩ සිටින චෛත්‍ය රාජන් වහන්සේ තුල ක්‍රියාන් 12ක කළුගල් චෛත්‍යයක් තුල නිදහම් කළා කියලා වංශ කතාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ මහා ශ්‍රේෂ්ඨ සිද්ධාස්ථානයේ වටිනාකම තමයි තුන් ලෝකයේටම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ නමක් වැඩ සිටී නම් ඒකම සිද්ධාස්ථානයේ බවට පත්වන්නේ මේ ඓතිහාසික බෙන්තොට ගලපාත ගලතුරුමුල රාජමහා විහාරස්ථානයයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලෝකයේ වෙන කිසිම තැනක නැති බව උන්වහන්සේගේ චරිතාපදානයේ සඳහන් වෙනවා. හේතුව උන්වහන්සේගේ ආදාහනයක් සිද්ධ වුණේ නැහැ. අදත් උන්වහන්සේගේ ශ්‍රී දේහය කුක්කුට සම්පාත පර්වත හේවත් ගුරුපාද කඳ මැද තිබෙනවා කියන එක තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ නිසා මේ දළදා වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පෑමට සති කිහිපයකට කලින් අදිෂ්ඨාන බලෙන් ඉවත් කරමින් පෙරහන් කඩේ මත තබලා මහරහතන් වහන්සේලාට වැඳ පුදා ගැනීම සඳහා දුන්න ලද පරිත්‍යාග කළ ලද දළදා වහන්සේ බව අපි අමතක කරන්නට හොඳ නැහැ. එබ දළදා වහන්සේ තමයි දුටුගැමුණු රජ දවස අපේ රටට ලැබිලා එතනින් මේ ඓතිහාසික සිද්ධාස්ථානයේ පවතින සමජතාවයේ පදනම් කරන මේ ස්ථානයට ලැබිලා දෙවෙනි පඬිත පරාක්‍රමබාහු මහරජතුමන් විසින් මේ ඉදිරිපිට තිබෙන චෛත්‍ය රාජන් වහන්සේ තුල නිදහම් කරවනු ලැබුවේ. ඉතින් මේ දළදා වහන්සේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ ලංකාවට ලැබීමටත් పూర్වයෙන් තමයි අපිට ලැබිච්ච පළවෙනි දළදා වහන්සේ බවට පත්වන්නේ අනුමුදු රදුන් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවදන්ත ධාතුන් වහන්සේ.
බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ අපට ලැබෙන්නේ කිච්චිනි මේවන් රජ දවස හේමමාලා සද්දන්ත කුමරු විසින් වඩම්මවාගෙන එන්නේ කලිඟු රටේ ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ අපට ලැබෙන්නේ දුටුගැමුණු රජ දවස බවයි අපේ ශාසන වංශ කතාවේ ශාසන ඉතිහාසයේ සටහන් වෙලා තිබෙන්නේ. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ යනු බුදුරජාණන් වහන්සේට සමානම ශරීරයකින් විරාජමාන වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පිහිටපු මහා පුරුෂ ලක්ෂණ 32කින් 7ක්ම ශරීරයේ පිහිටපු ඒ වගේම සම්බුද්ධ පාරිභෝගික මහා පාංශකූල චීවරයෙන් පවා පිදුම් ලැබූ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශාසන භාරකාරත්වයේ දරමින් පළවෙනි ධර්ම සංගායනාව සිදු කොට ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා කරනු ලැබූ ආශ්චර්යමත් පරිනිර්වාණයක යෙදුණු අනුමුදු රදුන් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපට මහා ගොඩක් විස්තර කියන්න තිබුණත් මේ අවස්ථාව නෙමෙයි ඒ සම්බන්ධව. මේ පූජා භූමියේ සිට සතිමන්සල නමින් මේ බුද්ධ ශාසන අමාත්‍යාංශය සිදු කරන කිසියම් විදිහක පණිවුඩයක් ඒ වැඩසටහනේ පෝෂණය උදෙසා සහ ඒ වැඩසටහනෙන් දෙන පණිවුඩයක් වශයෙන් මේ ස්ථානයේ සිට සමස්ත ලෝකයට ජන ප්‍රජාවට දීමටයි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සතිමන්සල කියනකොට අපට පේනවා සතිය සිහිය පිළිබඳව තමයි මේ සම්බන්ධව කතා කරන්නේ. ඉතින් මන්සල කියන එක අපි තුන් මන්සල දෙමන්සල ඔහොම කතා කරනවා. ඉතින් මේ සතිමන්සල කියලා කියන්නේ සිහිය පිළිබඳව අපි නවතම් පොළ. ඒකට සාර ධර්ම ප්‍රවර්ධනයට සහ විශේෂයෙන්ම අද සමාජයේ මේ යන පාරිසරික සහ ආධ්‍යාත්මික පරිහානිය පිළිබඳව කිසියම් පණිවුඩයක් ඒ ප්‍රවර්ධනයේ සඳහා සංවර්ධනය සඳහා මේ ස්ථානයේ සිට දීමටයි අපේ බලාපොරොත්තුව. බුදුරජාණන් වහන්සේ තරම් සතිය පිළිබඳව සිහිය පිළිබඳව කතා කරපු උත්මයෙක් තවත් ලෝකෙ නැති තරම්. උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේම සිහිය පිළිබඳව. වික්ෂුන් වහන්සේට දේශනා කරනවා එදා කුරුරට ජනපද වාසීන්ට මේ සතිපට්ඨානයේ දේශනා කරමින් උන්වහන්සේ ගතේ තිතේ නිතින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොත්. සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කිව්වේ අපි ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, කතාබස් කරනකොට ඒ සෑම අවස්ථාවකදීම කරන යම්කිසි කාර්යයක් කරනවා නම් ඒ සෑම කාර්යයකදීම සතිය සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න කියලා. අඩුතරමින් උන්වහන්සේ කියනවා උච්චාරෝ පස්සාව කම්මේ. අපි මල මුත්‍ර පිට කරනකොට පවා සිහියෙන් ඒ කාර්ය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනම් අපිට මීට වඩා තවත් මේ සිහිය පිළිබඳව කතා කරපු ශාස්ත්‍රවරයෙ පිළිබඳව දකින්න හම්බෙන්නේ නැහැ. සිහිය කියන එක, සතිය කියන එක, කල්පනාව කියන එක සෑම කෙනෙකුටම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක නිකම්ම සිහිය නෙමෙයි. අපි සිහිය නැති වෙනවා කියන කතන්තරේ නෙමෙයි. සිහිය කියලා කියන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව සැකැස්ම සහ ඈත දැකීමේ නුවණ. ඒක තමයි සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ. මම යමක් කියනකොට ඒක සිහි කල්පනාවෙන් කියන්න. ඒ වගේම මම ගමනම් බිමනක් යනකොට සිහි කල්පනාවෙන් යන්න. කොටින්ම කිව්වොත් අපි වාහනේ පදවනකොට ඒක සිහි කල්පනාවෙන් පදවන්නේ නැතුව තමන්ගේ ෆෝන් එකට එන තමන්ගේ දුරකථනයට ඇමතුමට කන් දෙමින් එක කණේ ගහගෙන වාහනේ පදවන්න ගියොත් සිහිය වෙනස් වුණා. මම කරන කාර්ය පිළිබඳව බැඳීම නැහැ, සිතේ යෙදීම නැහැ. විශාල අනතුරකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සිද්ධියක් මම මේ සඳහන් කළේ. ඒ නිසා මේ විදිහේ දේවල් නිසා අපිට මහා විශාල ගැටලුවකට ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මතා. උත්සාහයෙන් යුක්ත වෙන්න, සතිමතෝ සිහියෙන් යුක්ත වෙන්න. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ තමන් කරන ක්‍රියාවල් පිළිබඳව විමසා බලා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. මහා පුදුම අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේ මේ තුලින් දෙන්නේ. පැය ගානක විස්තරයක් කරන්න පුළුවන්කම තිබුණත් කාලයෙන් ඊට හරස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපි ගත්තොත් එහෙම පෞල් ජීවිතය ගත කරන අපිට පෞල් පරිසරය පිළිබඳව උන්වහන්සේ මොන විදිහේ ඉගැන්වීම්ද උගන්වන්නේ? සිහියෙන් කොහොමද කටයුතු කරන්න ඕන කියලා උන්වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. අද බොහෝ විට සමහර අයගේ පෞල් ජීවිතය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයටපත් වෙලා, අඩාල තත්ත්වයටපත් වෙලා, සමහරට උසාවි ගානේ යමින් විවිධ ප්‍රශ්න වලට මුහුණ පාලා තියෙන්නේ මේ පිළිබඳව නිසි අවබෝධයක් නැතුව ක්‍රියා කිරීම නිසා. බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ පෞල් හතරකට වෙන් කරන මුළු මහත් මිනිස් සංහතිය. පෞල් හතරකට වර්ග කරනවා. චවෝ චවාය සද්දින් සංවසති. චවෝ දේවියා සද්දින් සංවසති. දේවෝ චවාය සද්දින් සංවසති. දේවෝ දේවියා සද්දින් සංවසති. මහා පුදුම වර්ග කිරීම. පෞලක් තියෙනවා පෙරේතෙක් පෙරේතයක් ජීවත් වෙන පෞල. ඉතින් මේවා පිළිබඳව වචන විග්‍රහ කරන්නේ පෙරේත කියලා කියන්නේ පහත් ඇවතුම් ගති පැවතුම්. සති සම්පජඤ්ඤය නැහැ. සිහි කල්පනාව නැහැ. සතිය නැහැ. එම නිසා ඒ පවුල දෙපැත්තම එකයි, ස්ත්‍රියත් එකයි, පුරුෂයත් එකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ දෙදෙනා පෙරේතයන්ට සමාන කරනවා. චවෝ කිව්වේ පෙරේතයට, චවා කිව්වේ පෙරේතියට. චවෝ චවායි සති සංඝ.
ඊළඟට තවෝ දේවියා සත්ත්වයන් එක පවුලක් තියෙනවා පෙරේතයා. පෙරේත ගතිසිරිත. අර මම මුලින් කියපු ඒවා. හැබැයි භාර්යාව දිව්‍යමය ගතිසිරිත. සති සම්පජාඤ්ඤය හොඳයි. සිහි බුද්ධියෙන් කටයුතු කරනවා. දුරදක්නා නුවණින් ක්‍රියා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇය දිව්‍ය අප්සරාවකට සමාන කරනවා. එතකොට පෙරේතයෙකුත් දිව්‍ය අප්සරාවකුත් කවදාවත් ගැලපෙන්නේ නැහැ පවුල. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවෝ චමයි සද්දින් සංගම. අනිත් පවුල තමයි දිව්‍ය පුත්‍රයෙක්. ඉතාමත් උසස් ගති පැවතුම්, ඇවතුම් පැවතුම්, සති සම්පජාඤ්ඤය, සිහි බුද්ධිය, සිහි කල්පනාව මේවා සෑම දෙයකම යුතු මම මේ දේ කරොත් වෙන්නේ මේකයි, මං පුරාවට ඇබ්බැහි වුණොත් වෙන්නේ මේකයි, මං සූදුවට ඇබ්බැහි වුණොත් වෙන්නේ මේකයි, මං සල්ලාලකමට ඇබ්බැහි වුණොත් වෙන්නේ මේකයි, මගේ දරුවන්ට යන කල මේකයි. මෙන්න මේ විදිහට සිහියෙන් යුක්තව, සතියෙන් යුක්තව කටයුතු කරනවා. ඒ මිනිසයා තමන්ගේ පවුල කොට ගන්න උත්සාහ කරනවා. එයා දිව්‍ය පුත්‍රයෙක්. ඒ දිව්‍ය පුත්‍රයාත් එක්ක පෙරේතියක් එකතු වෙනවා. කිසිම ගතිසිරිත් හොඳ නැහැ. ඊ타ත්ම අවාසනාවන්ත, ඊ타ත්ම පිරිහිච්ච ගතිසිරිත් වලින් යුක්ත කාන්තාවක් පෙරේතිය කියන වචනේ මිදි සදාස් කරනවා. මේ දෙන්නාගේ එකතු වීමත් සාර්ථක පවුල ජීවිතයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට උන්වහන්සේ දේශනා කරන ඊ타ත්ම සාර්ථක පවුල තමයි දේවෝ දේවියා සද්දින් සංවසිත. දිව්‍ය පුත්‍රයෙක් දිව්‍යාංගනාවක් සමග ජීවත් වෙනවා. දෙන්නම ඊ타ත්ම හොඳයි. සමාන ශ්‍රද්ධා, සමාන ශ්‍රුති, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා මේවායින් යුක්තයි. බොහොම බුද්ධිමත්. ගේ ගිනි පිටට දෙන්නේ නැහැ. පිට ගිනි ගෙට ගන්නෙ නැහැ. මේ විදිහෙන් අපේ විශාකාවට දීපු අවවාද අනුශාසනා පිළිපදිමින් ඊ타ත්ම සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්තව, සිහියෙන් යුක්තව. ඒ පවුල තමයි සාර්ථක පවුල වශයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. එම නිසා බුදුහාමුදුරුවෝ මේ පවුල් ජීවිත පිළිබඳව, සතිය පිළිබඳව, සිහිය පිළිබඳව විවිධ දේශනා ත්‍රිපිටකයේ පුරාවේ අපට දකින්න හම්බ වෙනවා යම් සූත්‍ර දේශනා තුල. ඒ අතරදී අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතයත් මීට සම්බන්ධ කරලා ගත්තොත් ඊ타ත්ම සති සම්පජඤ්ඤයෙන් සිහියෙන් යුක්තව කටයුතු කරු මහා ශ්‍රේෂ්ඨ රහතුන් වහන්සේ නමක් තමයි අනුමුදුරදුන් වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේගේ චර්යාව මහා පුදුම සහගතයි. බොහොම සරල ඇවතුම් පැවතුම් උන්වහන්සේගේ ජීවිතේ පුරාම අපිට දකින්න හම්බ වෙනවා. කවදාකවත් උන්වහන්සේ පැවිදි වෙච්ච දාසිට පොට් එක මෙට් එක ඇඳක ඇතිරිල්ලක සුව පහසු විදියට සැතපීලා නැහැ. ඒ වගේම උන්වහන්සේ කවදාකවත් රජසිටු මැති ඇමති ධනපති නිවෙස් වලට පිළිසු ගාවටලා නැහැ. ඊටමත් මහී දුප්පත් තැන් වල තමයි උන්වහන්සේ අශරණයන්ට පිහිට වෙන්නට, රෝගීන්ට පිහිට වෙන්න තමයි උන්වහන්සේ කටයුතු කළේ. උන්වහන්සේගේ ජීවිතය හරිම සරලයි. උන්වහන්සේගේ ජීවිතයේ අපට දකින්න හම්බ වෙන කෙලෙස් දුතාංග දෙස බැලුවයින් පස්සේ මහා පුදුම විදිහේ ඇවතුම් පැවතුම් ටිකක් තමයි ඒ දුතාංග 13 සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ජීවිතය ගත්තයින් පස්සේ උන්වහන්සේ පැවිදි වීමට పూర్වයෙන් ගත කරපු ගිහි ජීවිතය ගත්තයින් පස්සේ බද්දා කාපිලානි කුමාරිකාව සමග මහා කෙනෙකුට විශ්වාස කරන්න බැරි ඇදහිය නොහැකි ගති සිරිත් වලින් යුක්තයි. මේ දෙපළ කිසි දවසක සිහිය විනාශ කරගත්තේ නැහැ. හැම වෙලේම දෙන්නා සිහි බුද්ධියෙන් හිටියා. ඊටමත් වැදගත්ම කාරණේ තමයි විවාහ වෙන අවස්ථාවේ givisගත් කාරණය. අපි කිසිම අවස්ථාවක දෙන්නට දෙන්න රාග නිශ්චිත හැඳීමකින් නොබැලිය යුතුයි. ඒ වගේම ඔබට මා පිළිබඳව හෝ මට ඔබ පිළිබඳව හෝ කිසිම විදිහකින් රාගික හැඟීමක් ඇති නෙවිය යුතුයි. බලන්න මොහිතරම් සිහියට මේක කාවද්ද ගත්තද? විශාල කාලයක් දෙන්නත් එක්ක එක නිවසක ජීවත් වුණත් කවදාකවත් net කොලෙන්වත් මේ හැඟීමෙන් බලලා නැහැ. කිසි දවසක රාග නිශ්චිත හැඟීමකින් වචනයක්වත් කතා කළා නැහැ. මේවා උන්වහන්සේලා givisගත් කරුණු ඒ දෙපළ එදා විවාහ වෙන දවසේ පෝරු මස්තකයේදී මේක තමයි සිහිය. හැම වෙලේම සිහියට ගත්තා. අපි දෙන්නා මේ විදිහෙන් ක්‍රියා කරන්න ඕනේ. අපි දෙන්නා මේ විදිහෙන් givisගත්තා. මේ ප්‍රතිපදාව ඔස්සේ ක්‍රියා කරපු මේ දෙපළ අවසානයේදී සියලුම සැප සම්පත් අතහැරලා දාලා මහ පාරට බහින්නේ විමුක්තිය සොයාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. උන්වහන්සේගේ අභියසදී එහි භික්ෂු ප්‍රෝජ්‍යාවෙන් පැවිදි වෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ශාසනයේ බබලවන දෙවෙනි බුදුවරයා බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ශාසන භාරකාරත්වයේ දරමින් බද්දා කාපිලානි කුමාරිකාව පසු කාලීනව කලින් පැවිදි වෙන්නේ අසපුවකට ගිහිල්ලා නිගණ්ඨ ආජීවක අසපුවකට ගිහිල්ලා එතනින් ඉවත් වෙලා මහා ප්‍රජාපති ගෞතමිය මෙහෙණි ශාසන පිහිටෙව්වට පස්සේදී ඇවිල්ලා පැවිදි වෙලා මහා තේජවන්ත බලවන්ත ඉද්ධිවන්ත රහත් තෙරණියක් බවට පත් වෙනවා. ඒ තමයි අපිට මුණ ගැසෙන්නේ බද්දා කාපිලානි මහරහත් තෙරණිය නම. ඉතින් මේ විදිහෙන් අපිට ගත්තයින් පස්සේ බොහෝ කරුණු කාරණා මේ සතිමන්සල කියන මේ වැඩසටහන සැබවින්ම ඉතාමත් වැදගත් වැඩසටහනක් බවට පත් කරමින් ඒ වගේම විශේෂයෙන්ම අපේ ලොකු ඉල්ලීමක් ඒ ඔක්කොම පැත්තකින් තියලා පුළුවන්කමක් තිබේ නම් කාලාන්තරයක් තිස්සේ මගේ ගුරුදේවයන් වහන්සේලා පවා ඉල්ලන ඉල්ලීමක් මේ චෛත්‍ය රාජයන් වහන්සේ තුළ වැඩ සිටින
මේ අතිඋත්තම මහා කාශ්‍යප දළදා වහන්සේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් මේ ස්ථානයේ ආරක්ෂා සංවිධාන සලසලා මේ දළදා වහන්සේ කැණීමක් කළ එළියට අරගෙන ප්‍රදර්ශනයක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක මේ ස්ථානයේ සංවර්ධනයට ඉතාමත්ම විශාල පිටුවහලක් වේවි. විශේෂයෙන්ම මගේ විශ්වාසයක් තියෙනවා මේ දළදා වහන්සේ එළියට වැඩැම්මුවොත් සැබවින්ම ටිබෙට් රටේ ටිබෙට් බෞද්ධ මුළු ටිබෙට් රටම එන්න පුළුවන් මේ දළදා වහන්සේ වැඳ පුදා ගන්න. රත්තරනේ දළදා වහන්සේට චෛත්‍යයක් හදයි සමහර ටිබෙට් බෞද්ධයෝ. ඒ තරමට ටිබෙට් බෞද්ධයෝ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ගරු කරන්නේ සලකන්නේ. එම නිසා මම ඒ කාරණයක් මේ වෙලාවේ ඉල්ලීමක් වශයෙන් කරනවා මේ දළදා වහන්සේ පුළුවන්කමක් තිබේ නම් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් රජයත් සමග කතා කරගෙන මේ දළදා වහන්සේව එළියට වැඩම කරවලා මේ දළදා වහන්සේ ප්‍රදර්ශනයක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක මුළු මහත් බෞද්ධ ලෝකයාටම කරන විශාල අනුග්‍රහයක් පින්කමක් බවට පත් වේවි. ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිංසනය කරමින් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අතිඋත්තම දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව නිමාවට පත් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට.